හායි ළමයි. ඔයාලට කොහොමද? ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මං හදන්න යන්නේ ජුජුබ්ස්. මේක ඉතා රසවත් කෑමක්. හදන්නත් හරිම ලේසි. ලොකු වියදමක් යන්නෙත් නෑ ඔයාලට. ඒ වගේම දරුවෝ උනත් හරිම ආස කරන කෑමක්. අපිට කඩෙන් ගන්නවට වඩා ගෙදරින් සෞඛ්‍ය ආරක්ෂිතව හදන්න පුළුවන්. එහෙනම් මං හදන්න පටන් ගන්නම්. මේ තියෙන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණත් එක්ක මං දාලා තියෙන්නේ. ඉස්සෙල්ලාම මම ජෙලටින් ග්‍රෑම් 30 මද උණුසුම් ජලය මිලිලීටර් 125ක දිය කර ගන්නවා. මේකට ගන්න ඕනේ මද උණුසුම් ජලය. ඊට පස්සේදී අපි මේක හොඳින් දිය කර ගන්න ඕනේ. මේ විදිහට ඊට පස්සේ මම ජෙලිග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඒකත් අපි උණුසුම් ජලය මිලිලීටර් 125ක දිය කර ගන්නවා. මං අරන් තියෙන ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක. ඔයාලට කැමති ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්. ඒකත් මේ විදිහට හොඳින් දිය කර ගන්න ඕනේ. මේ තියෙන දිය කරගත්තු ජෙලටින් ටික, මේ තියෙන දිය කරගත්තු ජෙලි ටික. ඊට පස්සේ මම භාජනයක් අරගෙන ඒකට සීනි ග්‍රෑම් 150ක් දාගන්නවා. වතුර මිලිලීටර් 100ක් දාගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරලා අපි ලිප ඔන් කරලා දැන් සීනි සිරප් එක තමයි හදාගන්න යන්නේ. මේ විදිහට කලවම් කරලා පදම ආවට පස්සේදී අපි 0.5ක් දාගන්නවා. මට මේ වෙලාවේ ඒක වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. ඊට පස්සේදී අපි මේකට ජෙලටින් ටිකයි දාගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරනවා පදම එනකම්ම. විනාඩි කිහිපයක් ගියාට පස්සේදී මෙන්න මේ වගේ පදමක් එනවා. ඒ පදම දැනගන්න ළමයි කොහොමද දන්නවද? මේ වගේ හැන්දෙන් වැක්කරනකොට අවසාන බිඳුව නූලක් වගේ වැක්කිරෙනවා. එතකොට පදම හරි. ඊට පස්සේ අපි මේක ලිපෙන් වාගෙන බටර් හෝ මාගරින් තවරපු තැටියකට දාගන්නවා. ඊට පස්සේ මේක අපි විනාඩි 25ක් ශීතකරණයේ තියාගන්නවා. මේ විනාඩි 25කට පස්සේ ඊට පස්සේ අපි මේක ගලව ගන්න ඕනේ. ඒකට අපි පීයකින් වටේ චුට්ටක් මේ විදිහට බුරුල් කරගන්නවා. ඊට පස්සේ අපි මේක සම්පූර්ණයෙන් ගලවලා සීනි තැවරපු තැටියකට දාගන්නවා. මන්නම් ගත්තේ ලැල්ලක්. ඒක මට ලේසි කියලා හිතුණා මේ කොටු කපා ගද්දී. ලැල්ලකට සීනි හොඳට තවරලා මේ විදිහට තියාගන්න. දැන් හරි. ඊට පස්සේ අපි මේකේ කොටු කපා ගමු. සාමාන්‍ය කොටු කපා ගන්න ඔයාලා. මට ඔයාලට දෙයක් කියන්න බැරි වුණා ළමයි. මේ අනිවාර්යයෙන්ම සීනි සිරප් එකට 0.5ක් දාගන්න. මොකද දන්නවද? අනිවාර්යයෙන්ම මේකේ ඇඹුල් රසයක් තියෙන්න ඕනේ. එතකොට තමයි රස. මේක අර පැණ්ඩස කෑමක් හින්දා ඇඹුල් රසය මික්ස් වුණාට පස්සේ හරිම රසක් එනවා. ඒකින්ද ඔයාලා අනිවාර්යයෙන්ම සීනි සිරප් එකට 0.5ක් දාගන්න. මේ ප්‍රමාණයෙන් කොටු කපා ගන්න. ඊට පස්සේ ඔයාලා තැටියකට සීනි ටිකක් දාලා ළඟින් තියාගන්න. ඊට පස්සේ මේ විදිහට කොටු වෙන් කරගෙන අර සීනි දාපු භාජනයට දාගන්න.
මේ විදිහට ඔක්කොම එකපාර දාගන්න එපා. කොටස දාගන්න. එතකොට අපට හරි ලේසි සීනි තවර ගන්න. මම දැන් මේ ටිකේ සීනි තවර ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ප්ලේට් එක අවුර ගන්න. මේ විදිහට කොටස දාගෙන ඔක්කොගෙම සීනි තවර ගන්න. මේ විදිහට කරගන්න. මේ තියෙන්නේ මම හදාගත්තු ජුජුබ්ස් ටික. මේක හරිම රසවත්, හරි පදමටම ඇවිල්ලා තියෙනවා. ඔයාලත් හදලා බලන්න. මං කියපු ප්‍රමාණවලින්ම ගන්න උත්සාහ කරන්න. එතකොට වරදින්නේ නැහැ ඔයාලට. ඔයාලා මගේ වීඩියෝ බලලා ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් ලැබුණා කියලා ඔයාලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලත් හදලා බලලා රසයි නම් මට comment එකක් දාන්න. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා.